කොහොමද යාළුවනේ ඔන්න අදත් අපි සෙට් වුණා නිමාඩු දවසේ වහින්නත් වෙනවා ස්ප්‍රයිට් එකකුයි වයිට් ඩයමන්ඩ් බාගෙකුයි එහෙනම් ෂොට් එකක් දාලම කතා කරමු බෙදලා දාපත උයාගත්ත මාළුවෙක් චිප්ස් උයි එහෙනම් cheers ඉතින් යාළුවනේ අද එළියට ආවා එළි පාලේ හුලම් පාරක් වැඩි වහින්නත් වෙනවා වැස්සත් එක්කලා වැස්සත් ළඟයි වගේ කොහමද එළිය හොඳයි හුලම් පාරක් වැඩි ඔන්න ගේ ඇතුලේ කරුවලයි ඔන්න අද එළියට ආවා පිටි වෙලා ගන්නත් බෑ මාළු කූරියා টොප් එකට තියෙනවා මෙන්න නියමටම තියෙනවා ප්‍රයිස් එකත් නියමටම තියෙනවා හැමදාම සින්දුවක් කියවනේ අද සින්දුවක් කියනවා යාළුවනේ අද සින්දුවක් කියලා තව අඩියක් දාගමු කොහොමවත් නේ භාගෙම බොනවා ඉතින් වෙරි එදත් වෙරි අදත් ඉතින් වෙරි වැඩි අන්න ඔහෙ බොමු සෝස් ටිකක් ගෑවිලා හරි එහෙනම් යාළුවනේ ඊළඟ ෂොට් එකත් අපි දාගමු අද ගත්තේ වයිට් ඩයමන්ඩ් සැර තියෙනවා 133.5
මම ගොඩක් ඉතින් white label වලට තමයි කැමති. white label තමයි බොන්නේ. අනිත් ඒවත් බොමු. ඒවා බීපුවම අමාරු. white label ටිකක් බී ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා බෑනේ. ඉල්ලන ඕන එකක් බොනවා. දවසක සකේ දෙකක් ගහන්නත් බලාපොරොත්තු වෙනවා. දෙකක් නම් ගහන්න ඕන කොහොම හරි. දෙකක් ගහන්නත් බලාපොරොත්තු වෙනවා. අනේ යාළුවනේ, මම බලන යාළුවෝ ඉන්නවනම් මාව subscribe පාරක් දාගෙන යන්න. subscribe පාරක් දාගෙන යන්න. like එකක් දාන්න, comment එකක් දාන්න, අඩුපාඩු කියන්න. අලත් එක්කලා එකතු වෙලා ඉතින් මේ අඩිය ගහනවා. මාළුවා තව තියෙනවා එහෙම ටොපි තියෙනවා. ඒක නම් නියමට ඇවිල්ලා තියෙනවා. එකක් ගෙදර හැදුවේ. අඩෙන් එහෙම ගෙනාවේ නැහැ. ගෙදර හැදුවේ. මාළුව ගණන් ටොප් එකට ඇවිල්ලා තියෙනවා. ගව් කොරලියේ තෙප්පිරිය කියන්නේ තෙප්පිරිය තමයි බැදලා උයලා ගත්තේ. මොනවද ගෑවුණු තැන කන්න පුළුවන් ඈ. ටොප් බඩු සින්දුවකුත් කියමු දෙයක්. සිගරට් එකක් බිව්වේ නෑ වගේම තමයි යාළුවනේ. සින්දුවක් කිව්වේ නැත්තම් ඒ බොන එකෙන් වැඩකුත් නෑ. අනිවාර්යෙන් සින්දුවක් කියන්නත් ඕන. පන්න කරන්නේ බොන්නේ. සින්දුවක් කියන්නත් ඕන. සින්දුවකුත් කියමු. ඉදා මිදා තුර කඳුලට විය දැස්පියන් පත් කවුළු වසා ලයි කලා ගිය සෙනෙහයේ සුව සිනා පිරුරත් දෙතොල් පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට හොවා දැතලයේ බැඳ අවසන් ගමනට සුදුරි මට නොකී යාම ගියා. පදයක් ගහන්න ඕනේ නැත්තම් බොන එකෙන් වැඩක් නැහැ. පදමට වැදීගෙන එන වෙලාව ඈ. පදමට වදිමු. ආය බොන්නේ ඉවර වෙන්නේ. ඉවර වෙන්න නෑ බොන්නේ. ඒක නෑ ඇත්ත. ආය මොන මක්කටයි බොන්නේ ඉවර වෙන්න. ඉවර තියන්නේ බෑ ඕනකොට. වෙරි ඈ පදමට වෙරි බොනකොට වෙරි වෙනවා තමයි. නෑ යාළුවනේ, cheers.
පටන් ගත්තා යාළුවනේ. ටිකක් ජහම යාළුවනේ. මේක ගහලා තව සින්දු කැලක් කියමු. මං ආස කරන සින්දුවක් තියෙනවා. ඔයාලට එපා වෙයි ඒ ගහලා. හැබැයි ඉතින් මං ආසයිනේ. මං ආස දේ බෑ. කොරන්ට නේ. අපේ බොන යාළුවන්ට නෙමෙයි. හදවතින්මයි කියන්නේ. Cheers. අදත් වෙරි හැමදාම try කරනවා යාළුවනේ. භාගයක් බීලා බීවේ නෑ වගේ ඉන්නේ. ඔය අදත් වෙරි ඉන්නම බෑනේ. ආයෙ try කරනවා. භාගෙ බීලා බීවේ නෑ වගේ ඉන්න ආයෙ try කරනවා. මේ විදිහට කියලා බලන්නකො යාළුවනේ. මේක තරම් ලස්සන සින්දුවක්, මේ තරම් ලස්සන තනුවක් හම්බුනේ නෑ වෝ. තනිව මහඬනා වෙලාවේ සැලි සැලි සීතේ වැටුණු මහවරුසා මතක් වී නුඹ රැඳෙයි දැසේ සිතින් මා නොසැලී හිඳින්දී කඳුල නුඹ ඇවිදින් නිවාදමුවේ නෙතේ පීඩා නොවිඳිනු මැනවී. ලස්සන තනුවක් යාළුවනේ. හදවතට දැනුණු සින්දුවක්. ඒක පුන පුන ආයෙත් කියන්නේ. දන්න යාළුවෝ ඉතින් එහෙම මොකුත් හිතන්න එපා. ඉතින් හැමදාම බොනවා නෙමෙයි. ඉඳලා හිටලා බොනවා. සින්දුවක් කියනවා. තව ෂොට් එකක් තියෙනවා. ඒකත් බීලම තව සින්දුවක් කියමු යාළුවනේ. කිව්වේ නැත්තම් සින්දු වලින් වැඩක් නැහැ. කාලා බීලා සින්දුවක් කියන්න ඕනේ යාළුවෝ. කිව්වේ නැත්තම් ඒ බීපු එකෙන් වැඩක් තියනවා කියන්නේ. බොන්නේ මොකටද? දුකට බොන කට්ටිය ඉන්නවා. දුකටත් බොනවා. සතුටට බොන කට්ටියක් ඉන්නවානේ. සතුටට බොනවා. හැබැයි කිසිම හේතුවක් නැතුව සතුටට දුකටයි නැතුව පුරුද්දට බොන කට්ටිය ඉන්නවානේ.
ඒකට වෙන මොකද්ද කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ ඒක. බොන්න ඕනේ. හැබැයි කන්න ඕනේ. හැබැයි හැමදාම බොන්න ඕන කියලා එකක් නැහැ. සතියකට එකපාරක්, සතියට දෙපාරක්, මාසෙට 7-8 පාරක් ඔහොම බීපුවම ඇති. ආයේ මේ හැමදාම බොන්න ඕන කියලා එක. එහෙමනම් දන්නේ මේ බොන්නේ. සතියට එකක් නැත්නම් දෙපාරක් බොයි. ඔච්චරයි. මාසෙට 7-8 පාරක් බොයි. ඔච්චරයි. එතනින් එහා බොනවා කියන්නේ. අනේ මන්ද. මට තේරෙන්නේ. තේරෙන යාළුවෝ ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බැනලා හරි කමන්නේ. කමෙන්ට් එකක් දාගෙන යන්නලාකෝ. මේ චිප්ස් පාරක් එලකිරියා. රස නහර පිනා යනවා. යාළුවනේ බඩු ඉවරයි. වාගේ ඉවරයි. ආයෙ පෙන්වන්න ඕනේ. එහෙන් පෙන්නු. වාගේ දශමයක්. දශමයක්. ඒ දශමයේ ඕන් දැම් white diamond බාගෙත් ඉවරයි. ඉවරයි. ආයෙ මැසෝනින් තියන්න. බොනවා නම් ස්ප්‍රයිට් තියෙනවා මොකද මේ මොකද මේ අපි ගිලා බොනවා කියලා ස්ප්‍රයිට් සෝඩා බොන්නේ නැහැ. ඔය දන්න බා ස්ප්‍රයිට් බොන සෝඩා බොන යාළුවෝ ඕන තරම් ඉන්නවා අපිට වැඩිය බොන. ඒකත් ඇත්ත. මුරුදු කියන්න හොඳ නැහැ. පුළුවන් නම් කමෙන්ට් එකකින් කියන්න අවුරුදු කීයද කියලා. හුට ගහන්න වෙරුණා. දැන් ගහනවා. දැන් cheers. Thank you. Cheers. මගේ යාළුවන්ට. මගේ යාළුවෝ මං හිතන්නේ එහෙම ලේසි පාසුවකට සෙට් වෙයි කියලා. හැබැයි ඒ සෙට් වෙන යාළුවන්ට cheers. මේකත් මගේ යාළුවන්ට. ගව් මාළුව මන්නම් ආස කරන දෙයක්. ගව් මාළුව ටොප්. ඔය මොක කෑවේ නැතත් වැඩක් නෑ යාළුවනේ. ගව් මාළු කෝරයාගේ ඔළුව කෑවේ නැත්තා. ඒකත් මගේ යාළුවෝ දන්නවා. ඒ ඔළුවට ගහන්න ඔළුවක් මං නම් දකින්න වැව මාළු සාස්තරේ.
හැමෝටම දීර්ඝායු වේවා. මතු සම්බන්ධයි. ටටා බයි. හැම